අපි ගොඩක් අයගේ නිකටයට මූණ එතකොට සිරුරේ අනවශ්‍ය තැන්වල අනවශ්‍ය විදිහට රෝම වැවෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අපි දන්නේ නැහැ ගොඩක් අය දන්නේ නැහැ මේක වෙන්නේ ඇයි කියලා. මේක වෙන්නේ ඔයාලගේ හෝමෝන අසමතුලිතතාවය නිසා, ඒ කියන්නේ හෝමෝන වෙනස් වෙන හින්දා. එහෙමත් නැත්නම් හෝමෝන වෙනස් වෙන හින්දා ඔයාලට ඇති වෙන තව දෙයක් තමයි PCOS කියන්නේ. ඉතින් මේක වෙන්නේ ඔයාලගේ පිරිමි හෝමෝන වැඩි වෙන එකෙන් තමයි. එතකොට නිකන් කියන්නේ හෙන තදට ඝන විදියට කියන්නේ ඔයාලා ත්‍රෙඩින් කරගන්න සැලොන් එකකට ගියත් නිකටයට එහෙම ත්‍රෙඩින් කරනකොට ඔයාලට එන වේදනාව වැඩි. මොකද එතන හරිම ඝන විදිහට තමයි රෝම වැවෙන්නේ. ඉතින් මේකට ඔයාලගේ ස්ට්‍රෙස් එක බලපාන්න පුළුවන් මේක ඇති වෙන්න. ඒ වගේම ඔයාලට ගෑස්ට්‍රයිටිස් තියෙන තත්ත්වය වගේම බඩවැල් වල තියෙන ඔය දැවිල්ල, එතකොට ටෙස්ටොස්ටෙරෝන් වැඩි වෙන එක, ඉන්සියුලින් වල ඒක ප්‍රතිරෝධයක් විදිහට මේ විදිහට තමයි මේක වෙන්නේ. ඉතින් මේක ස්වාභාවික පාලනය කරන්න නම් ඔයාලට සීනි කන්ට්‍රෝල් කරගන්න වෙනවා. ඒ වගේම උද්දෑසන ආහාරය අනිවාර්ය කරගන්න ඕන. ඒ වගේම ආමාශය දැවිල්ල අඩු වෙන කෑම බීම ගන්න ඕනේ. එතකොට නිින්ද අනිවාර්යයි පැය 7ක. ඔයාලගේ ආතතිය කියන්නේ ස්ට්‍රෙස් එක පාලනය කරගන්න ඕනේ. වර්ක්අවුට් කරන්න ඕන. එතකොට මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේකට ගොඩක් වෙලාට පාවිච්චි කරන්නේ ඩයට් එකයි වර්ක්අවුට් එකයි ඒ වගේම හෝමෝන් සමතුලිත කරන්න ඔයාලට ගන්න. කියන්නේ බැලන්ස් කරන්න ගන්න ස්පියමින්ට්, එතකොට ඉනසිටෝල්, සින්ක් වගේ දේවල්. ඉනසිටෝල් ගොඩක් වෙලාවට අපේ ලංකාවේ ගන්න අමාරුයි. but දැන් හොඳ ෆාමසිස් වලින් ඔයාලට ඉනසිටෝල් ටැබ්ලට්ස් එම ගන්න පුළුවන්. හැබැයි ඊටත් වඩා ගොඩක්ම සයන්ටිෆිකලි කියලා තියෙන්නේ ඔයාලගේ ඩයට් එකයි ස්පියමින්ට් ටී එකක් වගේ එකක් ඔයාලා යූස් කරන එක හොඳයි කියලා තමයි. ඉතින් මේ තියෙන්නේ අපේ ස්පියමින්ට් ටී එක පාවිච්චි කරලා අපිට හම්බ වෙන ප්‍රතිචාර. ඉතින් මුලින්ම වෙන්නේ ඔයාලගේ පීරියඩ්ස් ඉරගියුලර් වෙලා තියෙනවා. කියන්නේ වෙලාවට හැදෙන්නේ නැත්නම් ඔයාලට මෙන්සස්. එතකොට මේක කන්ට්‍රෝල් කරලා මේක වෙලාවට හදවලා ඊට පස්සේ ඔයාලා මාස 3-4ක් ස්පියමින්ට් ටී එක යූස් කරගෙන යනකොට තමයි ඔයාලගේ මූණ නිකරයට රෝම වැවෙන එක අඩු වෙලා මුලින්ම ඔයාලගේ වැවෙන රෝම සිනිදු වෙලා ඊට පස්සේ ඒ රෝම වැවෙන එක අඩු වෙලා ඒක පාලනය වෙලා අන්තිමට කාලයක් යනකොට ඒක නැතිම වෙලා යන්නේ. ඉතින් අපි ඔයාලට දාලා තියෙනවා අපිට හම්බුන ඔක්කොම ෆීඩ්බැක්ස් ටික. ඔයාලට මේක බලලා අපේ ස්පියමින්ට් ටී එක, අපේ මැජික් ටී එක පාවිච්චි කරන කටියට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ මං කිව්වා වගේ මුලින්ම ඔයාලගේ බර අඩු කරලා ඔයාලගේ පීරියඩ්ස්, කියන්නේ මෙන්සස් ඔයාලගේ මාසෙන් මාසෙට හැදෙන එක නෝමල් කරලා ඔයාලගේ ස්කින් එක බ්‍රයිට් කරලා බඩේ ගෑස් තත්ත්වය මේ ඔක්කොම පාලනය කරලා ඔයාලගේ බ්ලඩ් ෂුගර් ලෙවල් එක, يعني රුධිරයේ තියෙන සීනි මට්ටම පාලනය කරලා මේ දේවල් ඔක්කොම කරලා ඉවරලා ඊට පස්සේ ඒව ඔක්කොම බැලන්ස් වුණාට පස්සේ තමයි ඔයාලගේ නිකටයට වැවෙන රෝම වැවෙන එක ඒ වැවෙන ඝන රෝම සිනිතු කරලා ඊට පස්සේ ඒක ටික ටික අඩු වෙලා ඒක නැති වෙලා ඔයාලගේ හෝමෝන්ස් ඔක්කොම බැලන්ස් වෙලා යන්නේ. ඉතින් කැමති කට්ටියට ඕඩර් කරන්න පුළුවන්. අපි නම්බර් එක යටින් දාලා තියෙනවා. ඕඩර් කරලා ඔයාලගේ ෆීඩ්බැක් එක දෙන්න අපිට දෙන්න අමතක කරන්න එපා.